බලහන් ඉතින් මේකේ නළුව තාම ආවේ නෑනේ. බලපන් දැන් මේ කතාව විතර කොටස ගන්න දැන් දවස් කීයක් ගියාද කියලා. මුන් එක්ක වැඩක් කරන්න ගියොත් මගේ තියෙන වැඩ ටිකක් නිස්සු. අකල් ආයි පාරක් ගාපන් කොල්ලක් උඩ. මේ ඉන්නේ මොනවාද මල්ලි කරන්නේ? ඔයගොල්ලෝ වැඩක් බාරගත්තා මේක ඉවරයක් වෙනකන් ඉන්න ඕනි. මං එද්දි මගේ වාහනේ පොඩ්ඩක් බ්‍රේක් ඩවුන් වුණා. ඔයගොල්ලෝ ඕක තමයි කියන්නේ. ඔයා තමයි ඉතින් මේවට වගේ කියන්න ඕනි. ඔයා තමයි මේ නළුව අල්ලලා දුන්නේ. කමක් නැහැ ඉතින් ඔයාට අක්කාලා මේ ඇඳුම් මාරු කරගෙන මේ ඩයලොග් ටික බලා ගන්නකො. රයිට් සර්. හරිද? මේ ඔයා ඩයලොග් ටික බලාගත්තද? ඔයා ඩයලොග් බලාගෙන යවන්නේ නේද? මේ නේ කැමරා මල්ලි. කැමරා මල්ලි. මේ ඔයාගේ මිනි ෂොට් ටික ඔයා බලා ගන්න. මේක තමයි අපේ ලොකේෂන් එක. නෑ දැකගන්න ඉපා. තාපඩ ගත්තේ නෑ. රයිට් හරි. එහෙනම් අපි මේ යන්කෝ. කොහෙනෝ? රයිට් යා. රෙඩි? ඩයලොග් පාඩම් නේද? රයිට් කැමරා මල්ලි. ඕකේ? රයිට් ඇක්ෂන්. වාහනේ අර සුසන්තිකාගේ අයියා කියන්නේ. සම්තිකාගේ අර රේස් දුන්නේ කියලා. අයියෝ කට් මල්ලි රේස් එකක් දුවන්නේ නෑනේ මෙතන ලව් සීන් එකක් නේ යන්නේ රයිට් කට් ආජ් පුලි දඟව රෙඩි කැමරා මල්ලි රෙඩි රයිට් අයි වාහනේ අර සුසන්තිකාගේ අයියා කියන්නේ. ඔව් මන් තමයි. හම්බෙන්න ඕනේ කියලා. වාහනේ දාර අපේ නංගිත් එක්ක යාළුවෝ ඉන්නේ. ඔයාට මොකද්ද තියෙන සම්බන්ධය අපේ නංගිත් එක්ක? මං ඇත්තටම ආදරය කරනවාට. කට් ඔයාට නෙමෙයිනේ මල්ලි මෙයාගේ නංගිට නෙවෙයි ආදරය කරන්නේ එයාට ඔයාට දෙබස් මතෙන් නැහැනේ කවුද මේ නළුවෝ ආයිත් ගන්න ඕකේ කැමරා මල්ලි ඕකේ ඇක්ෂන් මං ඇත්තටම අයියා ඒ වගේ නංගිට ආදරය කරනවා. අපේ නංගිට ආදරය කරලා ගන්නේ නැහැ. මම ඔයාට කැමති නේ. සම්මත නවත්. මෙයාට ආදරය කරලා අතාරින්න බලන්න නෙවෙයි. කට් නියමයි ඒක ඇල්ලාව නියමයි රයිට් එහෙනම් අපි ඊළඟ කැලලට යමු මේ රකල් දෙපැත්ත ටික බලා ගන්න අග්ගාල ඊළඟ කැලලට යමු නිංගලා රයිට් මාලියා දෙපැත්ත ටික බලා ගන්න කැමරා මල්ලි මේ ෂොට් ටික පොඩ්ඩක් ඔයා හරියට බලා ගන්න ඕනි මල්ලි ඔයා එළිය පොඩ්ඩක් දෙන්න ඕනි අපිට නියමෙට මම අග්ගාල දෙපැත්ත ටික බලා ගන්න අපිට වැඩි වෙලාවක් නැහැ හවස් වෙන්න කලින් ගන්න ඕනි මේ ෂොට් ටික ready camera wali ready right action hello baba cut malli oya ඇටනේ අල්ලන්නේ මෙයාගේ මූණනේ පේන්න ඕනි ලෙඩ්ඩුනේ ඉන්නේ ලෙඩ්ඩුනේ ආයිගමු right action hello baba hello malli එළිය පොඩ්ඩක් hello baba මේ ඔයාලගේ අයියා හම්බුණා මට එයාලා නම් අපිට කැමති නෑ වගේනේ cut මල්ලි ඔයා කොහෙද යන්නේ මේ ලෙඩ්ඩුනියෝ ඉන්නේ මෙන්න මෙහෙට එනවා මේක බෑ කරන්න මල්ලි cut කරන්න right action hello baba hello baba මේ ඔයාලා අයියා හම්බුණා මට එයාලා නම් අපිට කැමති නෑ වගේනේ වලමු මේ සතියේ දවසක් දාගෙන මම අයියත් එක්ක කතා කරලා අයියා කොහොම හරි කැමති කරගන්නම්කෝ නියම එඩි කාවනිය වෙන උදේ ෂොට් ටික ඊළඟ ෂොට් එක ගන්න තියෙන මල්ලි අපේ ග්‍රවුන්ඩ් එකේ මල්ලි ඔයත් එන්නකෝ අපි ඊළඟ ෂොට් එක ගමු කාල් මේක ඉවරයක් කරලා දාමු දෙවනි කොටකට යන්න මේ දෙවස්තු කව බලා ගන්නකෝ ඕකෙන් ගමු මල්ලි ඔයාට අකල් අලුත් ටේප් එකක් දාගන්න ඊළඟ සෙට් එක රෝල් කරගන්න මල්ලි ඉන්ස්ටලේෂන් ටේප් එක ගේනකො. ඇයි වයිරින් පස්සේද? සයි ටේප් එකක් දාගන්න. නෑ ඕකේ මේක අපේ කැසට් එක. හරිනේ මේ ටික. මෙතන තියෙන්නේ ඔයා මෙයත් එක්ක පොඩි විවාදයක් යනවා දෙන්න පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා ඔයා කිසිම කැමැත්තක් දෙන්නේ නැහැ මෙයාගේ
නංගි කොහොමද දෙන්නේ නංගි කොහොමත් ඔයා දෙන්නේ දෙන්නේ නෑනේ. එතකොට මල්ලි ඔයා මෙයත් එක්ක නිතරම ගේම් වගේ ඉන්න ඕනේ. ඔයා ආදරේ අත්හරින්නේ නෑ. හරිද? අත්හරින්නේ නෑනේ. අත්හරින්නේ නෑ. රයිට් හරි. මල්ලිලා මේක තමයි ප්ලේස් එක. හලා ගන්න මේක තමයි ප්ලේස් එක. ඔයා මෙතනදී මෙයාට කතා කරලා කියන්න ඕනි. විතරම ඔයා මෙයාගෙන් බලන්න ආයෙ මෙයාගේ chance එකක් ගන්න. මෙයත් එක්ක කතා කරලා කොහොම හරි ඔයා මේක කැමැති කරගන්න. මෙයා කැමති නැත්නම් ඔයා කොහොම හරි මේක කැමැත්ත ගන්න ඕනි බලෙන්. right? හරිද? ඒක අතරේ ඔය දෙන්න අතර පොඩි ගැටුමක් යනවා. ඒකක් ගාලා මේ ස්ක්‍රිප්ට් එක එනම් බලාගමු. යනවා මල්ලි. Bebet, ya. Ready? Mata kain ini, camera balik. Okay, light. Ready? Right? Action. එලා අයියේ මම ලොකේෂන් එක දාලා දෙන්නේ. එතනට මම ඉන්නේ. Cut. Niyemat awa. දැන් ඔයා කොටස යන්නේ මල්ලි. මෙන්නු. හයි රෙඩි වෙන්න. දැන් ඔයා ඒ පැත්තෙන් එන්න ඕනි. ඇවිල්ලා ඔය දෙන්න අතර ඩයලොග් ටික මතකයි නේද? යන. හරි රයිට්. ඔයා එන්නකෝ ඉතින් ඒ පැත්තෙන්. Right, nice sister. Camera. Okay. Okay. Action. ආයි දවා මොකද කියේ අය වඩ යම් කරා පැත්තට Cut. මොකද්ද කරන්නේ මල්ලි? සෙල්ලම් කරන්න දාන්නේ. මොකද්ද මේ වෙන්නේ? මල්ලි. කවුද මල්ලි මේ ලෙඩ්ඩුනේ ඉන්නේ ලෙඩ්ඩුනේ. බෑනේ කතා කරන්න ඉතින් මල්ලි ඔයාලා වාඩි වෙලා හරියන්නේ නැහැ. ප්‍රශ්නයක් කතා කරන්න න්යාවේ. cut. ආයි ජම්. රෙඩි? මල්ලි මේ පාර ෂොට් එක නියමෙට ගමු ආ. ඇක්ෂන්. අය එන්නකො ඩයනාලා නැද්ද මම කොහමද නංගි අරන් යනවා නංගි වරන් යන්න දෙන්නේ නැහැ. ඉතින් උඹ කොහමද මගේ කැමැත්ත නැතුව නංගි වරන් යන්නේ? නංගි බලෙන් හරි අරන් යනවා කොහොමද මම නංගි වරන් යන්නේ? cut. ඕ. මේ වීඩියෝ එක වෙන තැනක් නෑ නිකෝ කැමරා මල්ලි. අයියෝ මල්ලි. මේක කරන්න බෑ මල්ලි. ලෙඩ්ඩුනේ ඉන්නේ ලෙඩ්ඩුනේ. අපි කී බාරක් රඟපාන්නද? ready දැන් ආයිත් මේ යෝගි දාන්න එපා. මේක මේ ටයිම් එක නෑ මට ඩග්ගල් ඉවර කරගන්න ඕන. තව ෂොට් දෙක තුනක් තියෙනවා අපිට රෑ ගන්න. right ඒක නිසා මේ දැන් ওই දෙන්න අතර මෙතන වලියක් යනවා. ඔයා නිතරම එඩිටර් භාගෙන් ඉන්න ඕනි. හරිද? ඔයා මෙයාගේ නංගිව අරන් යන හැරි සීන් එකේ ඔයා ඉන්න ඕනි. හරිද? කැමරාව වල්ලි? හරි. ඔයා ඉන්න ඕනි සීන් එකේ. හරිද? ඔයා නිතරම ඔයත් මෙයාට ගේම දෙන්න. ඔයත් මෙයාට ගේමෙම ඉන්න. හරිද? අතාරින්න එපා කොයි වෙලාවෙවත්. right දෙපස්සේ මතකයි? මතකයි. right ready cut okay කොහමද නංගි කොහමද බලගෙන යලා යනවා උඹ කොහමද මගේ නංගි වරෙන් අල්ලන් යන්නේ? නියම ෂොට් එක. ඒ බූරුවා මම නෙමෙයි ඔය වීඩියෝ කරන්න ඕනේ බූරුවා අයියෝ ඩිරෙක්ටර් කවුද ගැහුවේ? ලෙඩ්ඩුනේ ඔය ඉන්නේ ලෙඩ්ඩුනේ සෝරි. cut රවලි light action මම ඔයාලා නංගි කොහමද අරන් යන්නේ කොහොමද යකෝ මගෙන් කැමැත්තක් නැතුව අපි cut මල්ලි ඔයා මෙයාගේ නංගි වරන් යන්නේ නේද? ඉතින් ඇයි අඬන්නේ? පොඩ ගැම්මෙන් ඉන්න ඕනි. ඔයාලට තේරෙන්නේ නැද්ද? රයිට් මම එකක් කරලා පෙන්නන්නම්. රයිට් බලා ගන්න. මල්ලි මේක අල්ලන්න. රයිට් ඔන්න ඇක්ෂන් එක යනවා. රයිට් රෙඩි? යා රයිට්. උඹ කොහමද මගේ නංගි වරෙන් අරන් යන්නේ? මෙලංගේ මං අරන් යනවා යකෝ. කොහමද අරන් යන්නේ? අන්න ඕ වගේ එකක් තියෙන්න ඕනි. ඕ වගේ එකක්. ඔය ගැම්ම ගන්න. රෙඩි?
එවුනාට සර් අංක විකල එක්ක වගේ. මල්ලි ගන්නකො. right ready action මම ඔයාලා නංගි කොහමද අරන් යනවා? කොහොමද අපේ නංගි පරිංග අරන් යන්නේ? කොහමද අරන් යනවා? කොහොමද අරන් යන්නේ? කොහමද අරන් යනවා? කොහොමද අරන් යන්නේ? gapa මල්ලි දැන් ඉස්සෙල්ලා මට උතර ගියා ගා ගන්නකො ඔය දෙන්න ගාගෙන ඔයා මෙයාගේ කොහරි එක්ක දෙන්න එක්කෙනෙක් ඉවර වෙන්න මේක යන්න ඕනි හරිද ඔයා ටිකක් මෙයාත් එක්ක පොරබදින්න ඕනි හරිද මේ කතාවේ අන්තිමට කියන්නේ අපිට කතාව ලස්සනට ඉවර කරගන්න පුළුවන් කැමරා මල්ලි ඕකේ ඔයා යන්න බෑ එහෙම හරි. අන්න ලයිට් මල්ලි ලයිට් එක දෙන්න ඕනි සරටම හරි ඕකේ ඇක්ෂන් බල භායි. නියම හොඳට යනවා නියමට එනවා කැමරාවට ගියම නෑ ඩිරෙක්ටර් බලමයි ඔක්කොම කරන්නේ. මල්ලි අපිට කැමරාවට බෑග් මම නඩුවා. ඔය නාදිනවා මට නඩුවා. cut